Hi guys. ඉතින් කොහොමද ඔයාලට මම හිතුවා මේ vlog එක කරන්න ඕනේ vlog එකක් කියලා. මොකද හැමෝම කැමති ගමනක් තමයි අද අපි මේ යන්නේ. ඉතින් උදේ පාන්දර 3ට විතර තමයි අපි මේ ගමන පටන් ගත්තේ. ගමන කොහෙටද කියලා මම පස්සේ කියන්නම්. අපි මේ යන අතර මගදී නුවර පාරේ තමයි අපි ගියේ. එතකොට මෙතන තමයි අපි උදේට කන්න නැවැත්තුවේ. අපි 32ක් ගියා ට්‍රිප් එක. ෆැමිලි එකේ අය තමයි ඔක්කොමලා ගියේ අපේ දේශගේ. ඔන්න ඉතින් අපේ උදේට කෑම කාලා ආයෙමත් ගමන පටන් ගත්තා. ටිකක් අමාරු පාරක් තමයි යන්න තිබුණේ. අනිත් එක අපි ගියේ බස් එකක නිසා කොහොමද අමාරු වුණා අපිට චුට්ටක් ඒ ගමන යන්න. මොකද බස් එකට හරවන්න වංගු ගොඩාක් වැඩි පාරක්. එතකොට බස් එකට හරවන්න කරන්න ගොඩාක් අමාරු වුණා අපේ හිටපු ලෝඩ් එකත් එක්ක. ඒ නිසා ඉතින් අපි සමහර තැන්වල බැහැලා ඒ වංගු අරගෙන හි විදියට තමයි මේ ගමන ගියේ. කඳු පන්ති දැක්කම සමහරුන්ට නම් අපි මේ කොහෙද යන්නේ කියලා දැම්ම කියන්න පුළුවන් වෙයි. ඉතින් හරිම ලස්සන ගමනක්. කඳු පන්ති වලින් වටවුණ හරිම ලස්සන. ඒ කියන්නේ තනි කොළ පාට පරිසරයකට තමයි අපි මේ ඇතුල් වෙන්නේ. මේ සමහර තැන්වල දියැලි තියෙනවා. Hi guys. අපි මේ යන්නේ මීමුරේට. දැන් අපි මෙතනින් බහලා තව කිලෝමීටර් 4ක් තියෙනවා අපිට යන්න. අපේ හොටල් එක කියන්නේ අපි නවතින්න යන්නේ රාවණ අඩවියට. ඉතින් එතනට තමයි දැන් මේ යන්නේ. ඒක නෑ වගේ. ගමට ඇතුල් වෙලා යනකම්ම අපිට මේ වගේ නගින බහින වැඩේ කරන්න සිද්ධ වුණා. මොකද මම අර කලින් කිව්වා වගේ තිබ්බ වංගු ඒ වගේම ඊට පස්සේ අපිට බ්‍රේක් ඩවුන් එකක් වුණා ඒ හින්දා. අපේ බස් එකට පොඩි අකරතැබ්බක් වෙලා අපි මේ පයින් ආවා. මේ පයින් යන ටිකේ දියැලක් තියෙනවා. අපි මේ ඒක බලන්න තමයි යන්නේ. කොහොම හරි අපි නවතින තැනට අපි ආවා. මේ තමයි රාවණ අඩවිය කියලා අපි බුක් කරපු තැන. ඉතින් මෙතන වීඩියෝස් ටිකක් මම ඔයගොල්ලන්ට පස්සේ මේ වීඩියෝ එකේ අන්තිමට අරන් එන්නම් කොහොමද ඒක ඇතුලේ කොහොමද කියලා. and දැන් අපි බලමු අද දවස් අපේ කොහොමද ගෙවෙන්නේ කියලා. මට අද වැඩ තිබුණා. ඒ නිසා වැඩ කරලා ඉවර වෙලා අපි මේ කෑම අරගෙන අපේ ටීම් එක ඉන්නවා බලාගෙන අපි ඒගොල්ලන්ට කෑම අරගෙන යන ගමන්. අපි මේ සූර්යාරණට යන ගමන්. එතකොට මේ තියෙන්නේ ලකේගල කන්ද.
මෙතනින් තමයි මේ පැත්තෙන් තමයි නගින්න තියනවා කියන්නේ. මේ ලකේගල කන්ද නගිනවා කියන එක ගයිඩ් කෙනෙක් නැතුව කරන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඉතින් ඒකනේ ඒක මොකද රෝප්ස් වලින් බහින්න තියෙනවා. ඒ වගේ තැන් කියන්නේ බිහිසුණු තැන් තියෙන කන්දක් තමයි මේක. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක්ව අරගෙන යන්න වෙනවා. ඒ වගේම තමයි ඒකත් එක්ක තියෙනවා පුරාවෘත්ත ටිකක්. මේ ලකේගල කන්ද රාවණා රජුරුවන්ගේ ගුවන්තොට දඬුමඩරට ගුවන්තොට වුණා කියලත් ඒ වගේම රාවණා රජුරුවන්ගේ රාජධානියක් මේ ලකේගල කන්ද මුදුනේ තිබුණා කියලත් ගම්මු විශ්වාස කරනවා. අපි කෑමත් අරගෙන දැන් බැස්සා. මේ යන්නේ අපි නාන තැනට. එතකොට අපි ආවේ ත්‍රිවිල් එකක. ඒක මෙතෙන්ට එනකන් එන්න පුළුවන්කම හම්බුණා. හැබැයි අපි අපේ කට්ටිය ආපු බස් එක මෙච්චර දුර එන්න බෑ. ඒගොල්ලෝ නැවතිලා ඒක නවත්තලා කිලෝමීටර් 2ක් විතර පයින් තමයි ඇවිත් තියෙන්නේ. එතකොට අපි දැන් මේ යන්නේ නාන තැනට. අපි ගිහින් බලමු මෙතෙන්ට. ශාරුක් ඛාන් ඩෙලිවරි සර්විස්. මාරම ක්ලීන් වතුර ටිකක් තිබුණේ ළමයි. ඉතින් ඔයා කියන්නේ එතන මාළු ඇවිල්ලා මාළු කොටනවා අපේ කකුල් වලටත්. එච්චරට මාළු හිටියා. මාරම ලස්සනයි ඒ තැන. ඊට පස්සේ නාලා ඉවර වෙලා එතන තියෙනවා අපිට ගන්න ඕන නම් කැබ් සර්විස් එකක්. ඒක අපි අපේ බස් එක තියෙන තැනට යන්න නම් ඒගොල්ලෝ 1500ක් කිල්ලුවා 15 දිනකට යන්න පුළුවන් කියලා. අපි දැන් මේ නාලා යන්නේ අපි හිටපු තැනට. ඒ අපි හිටියේ මොකද්ද තැන රාවණා අඩවිය. ඉතින් දැන් අපිට අපි නාපු තැන ඉඳලා يعني සූර්යාරණ එතන ඉඳලා බස් එකට යන්න ඕනේ. කිලෝමීටර් 2ක් විතර ඇවිදගෙන යන්න ඕනේ. අපි කලින් ආවේ ත්‍රිවිල් එකේ. දැන් අපි මේ පයින් යනවා. ඒ බස් එක තියෙන තැනට. අපේ කට්ටියත් එක තමයි දැන් අපි ආයෙමත් අපි නැවතිලා හිටපු තැනට යන්නේ. දැන් මම මේ යන තැනටත් ලකේගල පේනවා. වව්. මේක නම් මාරම ලස්සනයි. ඇවිතන් ඇවිල්ලා හොඳටම මහන්සි. ඉතින් ඒක හින්දා බස් එක එනකන් අපි ගියා බෙලිමල් වීදුරුවක් බොන්න. නාලා කරලා ඔක්කොම කරලා ඇවිල්ලා රෑ අපි එතන අපි නවතින තැන ඒගොල්ලෝ බාබකියු මැෂින් එක දුන්නා. චිකන් සීසන් කළා චිකන් චාකෝල් අපි අරගෙන ගියා. ඉතින් ඊට පස්සේ අපි කට්ටියම සින්දු කියලා නටලා එදා දවසේ ඒ විදිහට තමයි අපේ ඉවර වුණේ. ඔන්න ඔය විදිහට තමයි අපේ පළවෙනි දවස ඉවර වුණේ. ඉතින් දෙවනි දවසට අපි යමු එදා මොකද වුණේ කියලා බලන්න. මෙතනදී ඔයගොල්ලන්ට කුරුල්ලොන්ගේ සද්ද එක්ක මේ වගේ ලස්සන පරිසරයක තමයි උදේට අවදි වෙන්න තියෙන්නේ. මේ තමයි අපේ දෙවනි දවසේ ගෙවෙන විදිහ.
ඔයගොල්ලන්ට කිව්වා වගේ මේ තියෙන්නේ අපි නැවතුණු තැන වීඩියෝ එක. ඉතින් එතනදී අපිට මේ විදිහට කෑම බුෆේ දාලා තමයි දුන්නේ. ඊට කලින් දවසේ දවල්, රෑ, ඊට පස්සේ දවසේ උදේ. මේ විදිහට තමයි අපි කෑම ගත්තේ. කලින් අපිට හම්බුන කෑම දෙකටම වඩා පහුවෙන්ද උදේ හම්බුන මේ ඉන්දියාප්ප එක රසට තිබුණා. ඉන්දියාප්ප, බිත්තර, පොල් සම්බල් එක අල හොදි තිබුණා. ඉතින් ඊට පස්සේ මේ විදිහට මේක තියෙන්නේ තට්ටු දෙකක් තියෙනවා. උඩ තට්ටුවේ තමයි රූම්ස් තියෙන්නේ. කිචන් ඒරියා එක, ඊට පස්සේ රූම්ස් තියෙනවා. මේකේ මං හිතන්නේ 7කට වගේ නිදා ගන්න පුළුවන් රූම් එකක් මේක. ඒ විදිහට රූම්ස් දෙකක් තිබුණා. ගොඩක් අයට නිදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත් ඒ වගේ රූම් එකක්. ගොඩක් අයට නිදා ගන්න පුළුවන් රූම් එකක් තමයි මේක. ඊට පස්සේ මේ රූම් එක තියෙන්නේ මේකේ 4ක් මං හිතන්නේ නිදා ගන්න පුළුවන් රූම් එකක් මේක. ඒකේ ඇඳන් දෙක වෙන වෙනම තිබුණේ. අපි කට්ටිය ඇඳන් එකට එකතු කරලා නිදාගත්තා. ඊට පහුවෙන්ද තමයි මං උදේ තමයි වීඩියෝ එක ගත්තේ. ඒ නිසා මේ කාමර පොඩක් පිළිවෙල මදි. මගදී හම්බුන තැනක් තමයි මේක. ඒ කියන්නේ අපි මීමුරෙන් එළියට යනකොට තැනක් මේ හම්බුන තැනක් තමයි මේක. ඒක තිබුණේ එතන කෝබස්ට් ගැප් කියලා. මෙතන මාරම හුලඟක් තිබුණේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කට්ටිය ගහගෙන යන වගේ තරම් හුලඟක් තමයි එතන තිබුණේ. Hi guys, මෙතන මාරම හුලඟක් තියෙන්නේ. ගහගෙන යන තරම් හුලඟ තියෙනවා. අපි එන අතරමඟදී තේ බොන්න නැවතුවේ මෙතන. ඉතින් ඒ පැත්තෙම පවුලක් තමයි ඒ කඩේ කරගෙන ගියේ. ඒකේ තිබුණා රොටි, එතකොට වඩේ, උළුදු වඩේ, පරිප්පු වඩේ, හරිම රස කෑම ටිකක් තිබුණා. හොඳ රස තේගකුත් බීලා තමයි අපි අපේ ගමනේ ඉතුරු ටික යන්න ගියේ. අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ කුඩා ලෝකාන්තය. එතකොට මේකෙදි මෙතන මේ තියෙන ඉස්සරහා තියෙන ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන අපිට යන්න පුළුවන්කම හම්බුණා මේකේ ඇතුළට. මීමුරේ ඉඳන් නුවර ප්‍රධාන පාරට එද්දි තමයි මේ පුංචි ලෝකාන්තේ හම්බ වෙන්නේ. හැබැයි මේ පුංචි ලෝකාන්තය කියලා මෙතන කියන්නේ හෝටන් තැන්නේදී අපිට හම්බෙන පුංචි ලෝකාන්තය නෙමෙයි. මෙතන වෙනස් තැනක්. අපි මේ යන්නේ පුංචි ලෝකාන්තේ බලන්න. මේක ඇතුලේ යන්න තිබුණේ මෙන්න මේ වගේ ලස්සන පාරවල් වලින්. කැලෑව ඇතුලෙන් එතකොට වතුර පාරවල් තිබුණා. ඒ වගේ ලස්සන පාරවල් ටිකක් තමයි මෙතන තිබුණේ. ෆයිනස් ගස් අස්සෙන් තිබුණ පාරවල් තිබුණා. පඩි පෙලක් තිබුණා. ඒ විදිහට තමයි මේ ගමන අපිට පුංචි ලෝකාන්තයට ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ටිකක් දුර නැගගෙන ආවට පස්සේ අපි හිතන්නේ අපි ඇවිත් ඉන්නේ ලෝකාන්තේ උඩට. මේ තමයි ලෝකාන්තේ මුදුනට නැග්ගම එතන පල්ලෙහා අපිට පේන විදිහ. එතනින් ඇවිත් අපි ඊළඟට මේ ආපේ නාරම්පනාව බාතින් ප්ලේස් එකට. මෙතන නාන්න පුළුවන් තැන් කීපයක්ම තිබුණා. ඒ තැන් වලින් මෙතන තමයි මෙන්න මේ තැන තමයි අපි
නාන්න තෝරගත්තේ. ටිකක් වතුර සැරයි. හැබැයි එහෙම ලොකු අවුලක් තිබුණේ නෑ නාගන්න පුළුවන් වුණා. අපි නාලා කාලා මෙතනට එනකොට ටිකක් රෑ වුණා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති මේ තැන නම් කොහෙද කියලා. මේ තමයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. මේ කඳුමුදුනට හන්තාන, හුන්නස්ගිරිය, ආඳාගල, අලගල්ල, බතලේගල, අම්බුලුවාව, ශ්‍රීපාද කන්ද වගේ කඳු ගොඩක දර්ශනපතයක් තියෙනවා. හැබැයි අපි ගියේ රෑක නිසා අපිට ඒ මුකුත් බලා ගන්න නම් පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ තියෙන්නේ නෙල්ලිගල තියෙන සමන් දේව රූපය. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර උනේ. දවස් 2ක් අපි ස්පෙන්ඩ් කරා. ඉතින් මේ ට්‍රිප් එකේ ගියපු හැමෝම හුඟක් එන්ජොයි කරා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න.